මාර ලස්සන කෑල්ලක් නේ බා. ටෝක් කරමුද? ඔබටද මටද? උඹට එකක් ඉන්නේ මට යවන්කෝ. කොහොමාරි අල්ලගත්ත නේද? අනේ අපි නම් අල්ලගත්තේ නෑ. අහු වුණා. ඒත් දැන් නම් ඉතින් මලත් අතරින්නේ. ඒ තරම් ආදරේද? ඌ දැන් මට ගානට අහු වෙලා ඉන්නේ. මං දැන් ටික ටික වචනේ දානවා බොස්. පොල් වල අතර වැඩක් නැහැ. අපේ වැඩේට එන්ටර් කරගන්න බැරි නා. ටිකක් අමාරු කාර්යයක් බොස්. මට බොක්කෙන්ම ලව්. ලව් සීන් මට අදාළ නැහැ. ඔබ දවසට කෑලි 30ක්වත් විකුණන්න ඕනේ. දන්නවනේ? නැත්තම් දාන පාර ස්පායකටම. අනේ බොස්. ස්පායකට නම් දාන්න එපා බොස්. මං කුමාරියෙක් වුණවන්න ගන්න. ඵලයන් කසාද බඳින්න නම් සල්ලි තියෙන්න ඕන නේද? ආදරේ කියන්නේ සල්ලිම නෙමෙයි. ඒ වුණාට අපි සල්ලි හොයා ගන්න ඕනනේ. ඒකට මල් ළඟ තියෙනවා හොඳ ප්ලෑන් එකක්. මං එදත් කීවේ ආදරේ විඳින්න නම් සල්ලි තියෙන්න ඕනේ. සල්ලි හැම වෙලේම සල්ලි. ආදරේ විඳින්න නම් ප්‍රේමයෙන් මත් වෙන්න ඕනේ. ආදරේ කරන්න ඕනේ හොඳ සීයේ. ඔයා කියන්නේ මට බොන්න කියලාද? ඊයා බිව්වම ගඳයි. මම බොන්නේ ගඳ හින්දාද? ඒකත් එක හේතුවක්. ගඳ එන්නෙත් නැති කාටවත්ම දැනෙන්නෙත් නැති අතටත් ගානක් වෙන මැජික් එකක් තියෙනවා මල් ළඟ. මන් දන්නේ ඔයා මොනවා කියනවද කියලා.
මට ඒ කතාව වලින් වැඩක් නෑ. උඹට ඕන විදිහට මේකේ නටන්න දෙන්න බෑ. දන්නවනේ වෙන දේ. මරලා දාපන් යකෝ. මරලා දාපන්. මුල්ලක නෑ බං. මං ඒක අක්ෂරියා. ඵලයන් බොරුම කිය. මං යන් සෙට කතා කරන්නේ. අනේ එපා ප්ලීස් බං. මට ඕනේ මේ කරුමින් ගැලවෙන්න. ජීවිතය කියන්නේ මේක නෙමෙයි බං. අච්චෝ එන වචි දෙන්න බන්නේ. බර පිස්සුද බං? ඒතොන් මේ බිස්නස් එක තවත් උඹර කරේ. රුවනි ලොකු අමාරුක පැටලා ඉන්නේ බා. මං කිව්වේ උඹට. ඒක ඇත්ත බං. එයා මට මොකක් හරි හංගනවා. ඒත් එහෙම කරන්නේ කාගේ හරි බල කිරීමකට කියලා තේරෙනවා බං. අපි ටිකක් තව හොඳට හොයමුනේ. බලමුකෝ. ඒකනේ මම උඹට කිව්වේ. ඕන ලොකු අමාරුක වැටලා ඉන්නේ කියලා. අපි මේ ජරා වැඩෙන් රුවනියෝ කොහොම හරි ගලව ගන්න ඕනේ මචං. කරලා දැන් ඉක්මනට කරා. නැත්තම් අපිටත් වෙන්නේ කූරු ගණන් කරන්න. සම්මා වෙන්න කමල්. මම ඇත්තටම මුලින් ආශ්‍රය කළේ වෙන අදහසකින්. ඒත් දැන් මං ඇත්තටම ඔයාට ආදරෙයි. ඒත් ඇත්තටම මං ඔයාට ආදරේ කළේ. ඒක මට තේරෙනවා. ඒත් මට උන්ගෙන් ගැලවීමක් නැති වෙයි කමල්. අපි කතා කරගත්ත විදිහට වැඩේ කරමු. ඔයාට උන්ගෙන් ගැලවෙන්න පුළුවන්. කොපිටන් කරන්න කලින් ඔය හිතාන තිබුණා. එනවා. දැන් හිත කූරු ගණන් කරපන්. අය යම. දැන් ලැබුණු විශේෂ පුවතක්. වසර ගණනාවක සිට සැඟව සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගවද මතුරංග නොහොත් බෝගා හන්දියේ මදුවා සහ ඔහුගේ ගෝලයෙකු වන තරදු නොහොත් වෙම්බුවේ ලොකුවා මීට සුළු මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මුතුකුමාර මහතා පවසයි. අහසක පුරසඳවන් අමාවකට ලියක් දුන් නිසලදියෙන් කිරිවෙන් කර නිසරුබිමම් අසංවදන ඔබයි මගේ සදසාවිය දිවිරග මඩලේ ඔබයි මගේ සදසාවිය දිවිරග මඩ